Discover where every voice finds its home. VoiceTube. අමරිකා එක්සත් ජනපදය සහ නයිජීරියානු හමුදා ඒකාබද්ධව දියත් කරන ලද මෙහෙයුමකින් අබු බිලාල් අල් මිනූකි ගෝලීය වශයෙන් ISIS ත්‍රස්තවාදී කණ්ඩායමේ දෙවන නායකයා ලෙස සෙකන්ඩ් ඉන් කමාන්ඩ් ලෙස හැඳින්වෙන ඔහු ඝාතනය කර ඇති බව අමරිකා එක්සත් ජනපදය නිවේදනය කරනවා. ඒ අනුව අමරිකා එක්සත් ජනපදය සහ නයිජීරියානු හමුදා ඒකාබද්ධව දියත් කරන ලද මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසයි මෙම ගෝලීය ත්‍රස්තවාදී නායකයා මරා දමා තිබෙන්නේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නයිජීරියානු ජනාධිපති බෝලා අහමඩ් මේ පිළිබඳ නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. අමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලබන්නේ මෙම ප්‍රහාරය විශේෂයෙන්ම මැයි 15 වනදා සිට මෙය නිල වශයෙන් තහවුරු කරන ලද ප්‍රවෘත්තියක් ලෙස ඔවුන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. Tonight at my direction, brave American forces and the armed forces of Nigeria flawlessly executed a meticulously planned and very complex mission to eliminate the most active terrorists in the world from the battlefield. අමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තැබූ සටහනයි ඒ. ඒ අනුව අල් මිනූකි යනු අප්‍රිකානු කලාපය තුළ සැඟවී සිටිමින් දැවැන්ත ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් රැසකට සහභාගී වුණු පාර්ශවයකි. නයිජීරියානු ජනාධිපතිවරයාද මේ පිළිබඳ විශේෂ එක් සටහනක් තබා තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ as a significant example of effective collaboration in the fight against terrorism that deal a heavy blow to the ranks of the Islamic State. IS ත්‍රස්තවාදීන්ගේ ඉහළම පුටුවක් මෙලෙස පෙරලන්නට හැකියාව ලැබුණේ ඒකාබද්ධ හමුදාවන්ගේ ක්‍රියාත්මක වීම මත බව ඔහු ප්‍රකාශ කරනු ලබනවා. විශේෂයෙන්ම පෙරත් කරන ලද විමර්ශනවලදී තහවුරු කරගෙන තිබුණේ ඉස්ලාමික් ස්ටේට් එකේ IS සංවිධානයේ ප්‍රධාන නායකයෙකු ලෙස එවැගේම අබු මයිනෝක් කියන්නේ ඔහු සමග තවත් ලොතිනන්ලා බොහෝ ප්‍රමාණයක් සිට ඇති බවත් ඔවුන්ද මෙම ප්‍රහාරයෙන් ඝාතනය වන්නට ඇති බවටත් තොරතුරු වාර්තා වනවා. පෙන්ටගන් ප්‍රධානී පේටි හෙග්ස් සඳහන් කරනු ලබන්නේ මෙම ප්‍රහාරය අමරිකා එක්සත් ජනපදය සහ නයිජීරියාව ඒකාබද්ධව පූර්ණ කාලීනව කරන ලද සැලසුමක ප්‍රතිඵලයක් ලෙස එවැගේම 2025 වර්ෂයේ නොවැම්බරයේදී අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රිස්තියානි ජනතාවට නයිජීරියාවේ වෙසෙන ඔවුන්ට දුන් පොරොන්දුවක් ලෙස මෙම ඝාතනය සිදු කළ බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා. විශේෂයෙන්ම ISIS සංවිධානයේ ඉහළ පෙළේ නායකයින් නයිජීරියාව තුළදී ක්‍රිස්තියානි ආගමික පාර්ශවයෙන් ඝාතනය කිරීම දිගින් දිගටම සිදු කරනු ලැබුවා. ඒ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට සාධාරණයක් ලෙසයි අමරිකානු ජනාධිපතිවරයා මේ සඳහා මැදිහත් වූයේ කියන කාරණය ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් මේ ප්‍රහාරයත් සමග අමරිකාව සහ මීට සම්බන්ධිත පාර්ශවයන්ට ISIS ත්‍රස්තවාදීන්ගේ බලපෑම ඇතිවිය හැකි බවත් ඊට අවශ්‍ය කරන ආරක්ෂාව තහවුරු කරන බවත් අමරිකාව පාර්ශවයෙන් ප්‍රකාශ කර තිබෙනවා.